කොළඹ මහනගර සභාවේ මංගල අයවැය ඊයේ දවසේදී පැරදුනා. ඒ අයවැය ලේඛනයේ කිසිදු වරදක් නැහැ. ඉස්පිල්ලක් පාපිල්ලක් තරමටවත් ඒකේ වරදක් නැහැ. සියලුම මන්ත්‍රීවරුන්ගේ අදහස් යෝජනා අරගෙනයි මේ අයවැය ඒකමතිකව ඉදිරිපත් කරනු ලැබුවේ. නමුත් විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් වෙන රෝයි මන්ත්‍රීතුමා කියනවා අපේ ඔබතුමියගේ අයවැයට කිසිදු විරුද්ධතාවයක් නෑ. නමුත් අපි දේශපාලනිකව එදා ඔබතුමිය පුරපති වුණ නිසා අපේ පරාජය කරපු නිසා අපි අඩියක් පිටිපස්සට තියලා දැන් ඔබතුමියලගේ අයවැය පරද්දනවා කියලා. ජනතා මතය මොකක්ද? ලස්සන කොළඹක් ගොඩ නැගීම. මේ වසර 4 තුර ලස්සන පුරවරයක් ගොඩ නැගීමයි කොළඹ ජනතාවගේ ජනතා මතය. නමුත් ඒ මතයට පිටුපාලා ඔගොල්ලෝ විපක්ෂව ඡන්දය දීලා අයවැය පරාජය කරා. මාටින් ලූත කියනවා නරක කරන මිනිස්සු නරක කරාවි. හැබැයි හොඳ කරන මිනිස්සු නරක කරනවා නම් ඒක තමා ලොකුම වැරැද්ද කියලා. නියෝජ්‍ය නගරාධිපතිවරයාත් ඔන්න කුපුටාගෙන රායි සහෝදරිත් කිව්වා වගේ අපි කිසිම කෙනෙක් එක්ක තරහ නැහැ. නමුත් යථාර්ථය තමයි පක්ෂයක් විපක්ෂයක් නෙමේ පරාජය වුණේ කොළඹ ජනතාවයි. ඒ නිසා මේ රටේ ජනතාවගෙන් මං ඉල්ලා සිටින්නේ ඉදිරියේදී පැවතින පළාත් සභාවත් ඉන් අනතුරුව හැම මැතිවරණයකදීම ඔබේ ඡන්දය මෙන්න මේ නිසා ආණ්ඩුවටම මාලිමාවටම ලබා දීලා මෙවැනි අකරතැබ්බ මෙවැනි විනාශ නොවන විදිහට අපි වග බලා ගමු.